Hello everyone. I'm your English teacher උදේශිකා වීරසූරිය. අද අපි කතා කරන්න හදන්නේ එක වාක්‍යයකින් වාක්‍ය පහක්. ඒ කියන්නේ එක වාක්‍යයකින් අපි උදාහරණ වාක්‍ය පහක් කතා කරනවා. මම කියනවා කාට හරි ගෙදර ඉන්න නැත්නම් ගෙදර රැඳී සිටින්න කියලා. එතකොට අපි කොහොමද කියන්නේ? පාසලේ ඉන්න කියලා. Stay at the school. ඒ වගේම අපි කිව්වොත් අතන ඉන්න එහෙම නැත්නම් මෙතන ඉන්න කියලා. එතනදී අපි මේ at කියන එකයි the කියන එකයි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි කියන්නේ අතන ඉන්න කිව්වොත් stay there. stay කියන්නේ ඉන්න නැත්නම් රැඳී සිටින්න කියන අදහස. එතකොට අතන කියලා කියන්නේ කොහොමද? there. අතන කියලා කියන්නේ කොහොමද? there. එහෙනම් අතන ඉන්න stay there. ඊළඟට මෙතන කියලා කොහොමද අපි කියන්නේ? here. මොකද්ද? here. එහෙනම් මෙතන ඉන්න stay here. ඊළඟට අපි කොහොමද කියන්නේ මට දෙයක් දැනෙන්නේ නැහැ කියලා? මට දැනෙන්නේ නැහැ. මම කියනවා මට සීතල දැනෙන්නේ නැහැ. I don't feel cold. මම එහෙම නැත්නම් මට කියලා කියන්නේ කොහොමද? I දැනෙන්නේ නැහැ. don't feel සීතල නම් cold. I don't feel cold. මට හොඳක් දැනෙන්නේ මට හොඳක් දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට හොඳයි කියලා හිතෙන්න. කොහොමද අපි කියන්නේ? I don't feel good. Next one. මට ඔයාව දැනෙන්නේ නැහැ. I don't feel you. I don't feel you. මට ආරක්ෂාවක් දැනෙන්නේ නැහැ. මට මෙතන ආරක්ෂාවක් දැනෙන්නේ නැහැ. ආරක්ෂාවට මොකක්ද අපි කියන්නේ? ආරක්ෂිතයි නම් safe. එහෙනම් මෙතන ආරක්ෂිත බවක් මට දැනෙන්නේ නැහැ. I don't feel safe. I don't feel safe. Next one. මට කනගාටුවක් දැනෙන්නේ නැහැ. මට sorry කියලා කියන්න හිතෙන්නේ නැහැ. කොහොමද අපි කියන්නේ? මට කනගාටුවක් නැහැ. I don't feel sorry. මට කනගාටුවක් නැහැ. මොකද ඒක මගේ වැරද්දක් නෙමෙයි. I don't feel sorry because it's not my fault. I don't feel sorry because it's not my fault. ඊළඟට අපි කොහොමද කියන්නේ? අපි කොහොමද කියන්නේ මොකක් හරි දෙයකට අය කරන්න එපා කියලා. අය කරනවට අපි කියනවා charge කියලා. අය කරන්න එපා don't charge. අය කරන්න එපා don't charge. මේකට අය කරන්න එපා. එහෙම නැත්නම් ඒකට අය කරන්න එපා. ඒක කියලා කොහොමද අපි කියන්නේ? ඒක අය කරන්න එපා don't charge it. ඊළඟට මට අය කරන්න එපා. කරුණාකරලා මට අය කරන්න එපා. මට අය කරන්න එපා කියනකොට අපි ආයාචනයක් වගේ තමයි ඒක කියන්නේ. ඒක නිසා අපි කරුණාකර මට අය කරන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට please don't charge me. Please don't charge me. Next one. කැඩුණු දේවල් වලට අය කරන්න එපා. Don't charge broken ones. Don't charge broken ones. ඊළඟට අපි කියනවා මේකට අය කරන්න එපා. මේක එහෙම නැත්නම් මේ කියලා කියන්නේ කොහොමද? this. මේකට අය කරන්න එපා. don't charge this. don't charge this. ඊළඟට අපි කියනවා වැඩිපුර අය කරන්න එපා. තවත් නම් අය කරන්න එපා. වැඩිපුර එහෙම නැත්නම් තව කියලා කියන්නේ කොහොමද? more. එහෙනම් වැඩිපුර අය කරන්න එපා. don't charge more. don't charge more. එහෙනම් ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Stay safe, stay happy and goodbye.